ඇස් ඇත්තවුන් හට රූප දකිනු පිණිස. තෙරුවන් සරණයි දම්සර සෙවන ඒ සදහම් සාකච්ඡා මාලාව සමගින් සහසම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම. අද දවසේත් ඒ ධම්මෝභාස YouTube නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන දම්සර සෙවන සාකච්ඡාව මේ ආකාරයෙන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේත් අපේ සාකච්ඡා මණ්ඩපයේට වැඩම වදාරන්නට යෙදුනා රඹුක්කන සිරී කෙත්තාරාම දම්සෙනසුනේ සේනාසනාධිපති හැටියට කටයුතු කරන පිටකත්ය ආචාර්ය අපේ කල්යාණ මිත්‍ර කිරුලපනේ භද්‍රානන්ද අපේ හාමුදුරන් වහන්සේ උන්වහන්සේ ඊටමත් নমස්කාර පූර්වකව මේ සාකච්ඡා මණ්ඩපයේට පිළිගනු ලබනවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හාමුදුරනේ අපි දන්නවා මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වෙලාවේදී බුදුහාමුදුරෝ මේ දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ විද්‍යා උදපාදි එහෙම නැත්නම් විද්‍යාව පහළ වුණා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරනවා. ඒ වගේම තමයි මේ බුදුදහම අධ්‍යයනය කරගෙන යනකොට බුදුදහම හදාරනකොට විෂයක් වශයෙන් වේවා අපිට අහු වෙනවා මේ විද්‍යාව කියලා එකක් බුදුදහම ඇතුළත. ඒ වගේම අද ලෝකේ අපි ඉගෙන ගන්න විද්‍යාව කියලා විෂයක් තියෙනවා. විද්‍යාඥයෝ ඉන්නවා එක එක නව නිපැයුම් කරන එහෙම විද්‍යාවකුත් මේ ලෝකේ තියෙනවා. අපේ හැමදෙරෝනේ අපේ ප්‍රශ්නේ අද දවසේ ධර්මානුකූලව කොහොමද මේ බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්න මේ විද්‍යාව සහ එහෙම නැත්නම් මේ නූතන ලෝකේ අපි භාවිතා කරන මේ විද්‍යාව කියන දෙක අතර වෙනස පැහැදිලි කරලා දෙන්න ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම මේ මෑත කාලේ අපි කතා කරන්න වටින බොහොම වටින මාතෘකාවක් තමයි මේ ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට තරුණ සමාජය ගත්තහම සාමාන්‍යයෙන් අවුරුදු 18 20 25 වගේ ඔය වයස් සීමාවල තරුණ අය ගත්තහම මේ ගොඩක් මේ බුදුදහම පැත්තට නැඹුරු වීමේ අඩුභාවයකුත් තියෙනවා මේ කියපු ප්‍රශ්නේ නිසාම. ඒ කියන්නේ ගොඩක් අය කියනවා අපෝ මේ වැඩක් නැහැ, ඔය පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ, පුද පූජා කළා වැඩක් නැහැ, බෝවා කරා මේ ඕක නෙමෙයි ධර්මය කියලා කියන්නේ. කියන්නේ ওই වාදී විවිධ මතත් එක්ක සහ මේ ඕවා අපිට පේනවද, පූජා කරා කියලා ලැබෙන දෙයක් තියෙනවද? ඔන්න ඔය ආදී මතත් එක්ක ඔය මේ තරුණ සමාජයේ විතරක්ම නෙමෙයි මේක ඇත්තටම අපි කිව්වත් අර ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට තියෙන ගැටලුවක් මේක ඒ කාලෙට ඒ ගැටලුව තියෙනවා. ඇත්තටම අද වෙනකොට මම හිතන්නේ භෞතික දේවල් විතරක් විශ්වාස කරන පිරිසක් භෞතිකවාදීන් කියලා හැදිලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නත් එක්ක මේ ඇත්තට මේ විද්‍යාව කියන එක එකක්ද දෙකක්ද? ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ බුද්ධ ශාසනය ඇතුලේ නැත්තම් ත්‍රිපිටකය ගත්තත් ධර්ම විග්‍රහය ගත්තත් ඒ හැම තැනකම කියනවා විද්‍යාව සහ විද්‍යාව කියලා වචන දෙකක්. එතකොට අපි ලෝකේ භාවිතයේ තියෙනවා විද්‍යාව කියලා නැත්තම් සයන්ස් කියන දේ. එතකොට මේ දෙක එකක්ද දෙකක්ද කියන කාරණාව ඇත්තටම බොහොම වටින මාතෘකාවක්. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම එක වචනකින් කිව්වොත් එහෙම මේක දෙකක්. කියන්නේ සරල අපි කෙටි උත්තරයක් දෙනවා නම් එකක්ද දෙකක්ද? ඔව් දෙකක්. ඒක දෙකක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි පොඩ්ඩක් විග්‍රහ සහිතව තේරුම් ගන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ලෝකයේ විද්‍යාව ගත්තහම විද්‍යාවේ යමක් පිළිගන්න පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා මේ භෞතිකම යම්කිසි භෞතික ස්වභාවයකින් තියෙන දේවල් තමයි විද්‍යාව විසින් පිළිගන්නේ. සාමාන්‍යයෙන් යම් කිසි දෙයකට ගෝචර කරගන්න බැරි අභෞතික දෙයක් විද්‍යාව කියන්නේ ලෝක සම්මත විද්‍යාව කියන විෂය ඇතුලේ විද්‍යාඥයන් විසින් පිළිගන්නේ නැහැ. එතකොට ඒ විද්‍යාවේ තියෙන මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් අපි දන්න සයන්ස් ගත්තහම සයන්ස් කාලෙන් කාලෙට අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ යාවත් කාලීන වෙනවා. යාවත් කාලීන වෙන්න හේතුව තමයි දවසින් දවස විද්‍යාඥයෝ විවිධ විද්‍යාවන්
සොයා ගන්නවා. විවිධ විද්‍යාත්මක කරුණු සොයා ගන්නවා. දැන් අපි දන්නවා දැන් මේ වෙනකොට ලෝකේ අපි දන්නවා අපි මේ පෘථුවියට මේ විදියට අපි මේ ඉඳගෙන කතා බහ කරන්න මෙහෙම අපිට මේ නිදහසේ කටයුතු කරගන්න මේ අපිට ඇවිදින්න මේ පෘථුවියේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා. ඒතකොට මේ ගුරුත්වාකර්ෂණය අපිට ගුරුත්වාකර්ෂණය ගැන ඉස්සෙල්ලම මතේ ලෝකෙට ඉදිරිපත් කරන්නේ කවුද? සර් අයිසෙක් නිව්ටන්. එතකොට මේ සර් අයිසෙක් නිව්ටන් ලෝකෙට විග්‍රහ කරපු ගුරුත්වාකර්ෂණය පිළිබඳව අද වෙනකොට ඇත්තටම විවිධ මතාන්තර තියෙනවා. මේ ගුරුත්වාකර්ෂණය ගත්තාම දැන් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙන් විස්තර කරනකොට එහිදී මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය නැත්තම් මේ ලෝකෙට ඇදීමේ ශක්තිය කියන එක විග්‍රහ වෙන්නේ වෙන විදිහකට. එතකොට ඒ ක්වොන්ටම් ෆිසික්ස් වගේ ගත්තාම. එතකොට නමුත් අපි පොදු මතයක් වශයෙන් ගුරුත්වාකර්ෂණය කියලා ගත්තා. ගුරුත්වාකර්ෂණය පිළිබඳව නියම තාම අපි සමහර දේවල් විසඳලා ඉවර කළත් නැහැ. එතකොට මේ වගේ මේ විද්‍යාවේ තියෙනවා දවසින් දවස මේ විද්‍යාත්මක කරුණු අප්ඩේට් වෙනවා. ඒක වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. විද්‍යාවේ හැමදාම වෙනස් වෙන මත තියෙනවා. සමහර වෙලාවට දැන් ඇත්ත කියන එක ඊළඟ වෙලාවට ඒක වෙනස් වෙන්න පුළුවන්, අසත්‍යයක් වෙන්න පුළුවන්, ඊට වඩා නෑ. දැන් අපි දන්නවා මුලින්ම ලෝකේ කුඩා මාංශු විදියට පරමාණු හොයාගත්තා. හැබැයි ටික කාලයක් යනකොට හොයාගත්තා පරමාණු නෙමෙයි, පරමාණු ඇතුලේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා තුනක් තියෙනවා කියලා. එතකොට ඒක කාලෙන් කාලට අර මේ මොකද විද්‍යාව කියන එක නිතරම පදනම් වෙන්නේ මේ භෞතික දත්ත මත. භෞතිකව අපිට ගෝචර කරගන්න පුළුවන්. අපේ යම්කිසි අන්වීක්ෂයක් හෝ වේවා යම්කිසි භෞතික වස්තුවකට ගෝචර කරගන්න පුළුවන් සීමාවේ තමයි අපි විද්‍යාත්මක කරුණු පදනම් කරගන්නේ. නමුත් බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේ කියන විද්‍යාව කියලා කියන්නේ මීට හාත්පස වෙනස් කාරණාවක්. ඒක ගත්තොත් එහෙම හරියට මේ වගේ. අපි දන්නවා අපි අහලා තියෙනවා සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. මොකද්ද? සම්පපාපස්සා කරණං කුසලස්සෝප සම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන. ඔව්. සබ්බපාපසකරණං කුසලස්සෝප සම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. මේ දේශනාව ඇතුලේ බුදු පියාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඒතම් බුද්ධාන ශාසනං කියලා කියන්නේ ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඒතර බුදුරජාණන් වහන්සේලාගේ කිව්වහම මේ කතා කරන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ ගැන විතරක් නෙමෙයි. එතකොට අපි අහලා තියෙනවා දැන් මිම්මත්තට බුදු වෙන්න ඉන්නවා මෛත්‍රී බුදු පියාණන් වහන්සේ. ඒතර මීට පෙර අපි 820 බුදු පියාණන් වහන්සේලා ගැන අපි කියමු ලොකුවට දන්නේ නැති මිනිසෙක් වුණත් පන්සලේ තියෙන 820 පිළිම ටික දැකලා ඇති. එතකොට අඩුම ගානේ තණ්හංකරෝ මහවීරෝ කියන 820 පිරිත අහලා ඇති. එතකොට මේකෙදි අපි දන්නවා එහෙනම් බුදු පියාණන් වහන්සේලා 28 නමක් වැඩ ඉඳලා තියෙනවා. ඒකට ඇත්තටම ගත්තොත් එහෙම හරියටම ගත්තොත් අපේ මේ ගෞතම බුදු පියාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ කාය ප්‍රනිදාන, වාක් ප්‍රනිදාන, මනෝ ප්‍රනිදාන කියන ප්‍රනිදාන තුනම පුරනකොට. එතකොට කල්පලක්ෂ අපි දන්නවා සාරාසංඛ කල්පලක්ෂයක් පෙරම් පිරුවා කියනවා. හැබැයි ඒ කාය සාරාසංඛ කල්පලක්ෂයක් කියලා කියන්නේ කාය ප්‍රනිදාන කොටස විතරයි. ඊට පස්සේ වාග් ප්‍රනිදාන වශයෙන් අටාසංඛ කල්පලක්ෂයක් පෙරම් පුරනවා. ඊට පස්සේ මනෝ ප්‍රනිදාන වශයෙන් 16 කල්පලක්ෂයක්. ඒ කියන්නේ කල්පලක්ෂ 16ක් පෙරම් පුරනවා. එතකොට 16යි 8යි 24යි 24යි අවසාන 4යි. එතකොට කල්පලක්ෂ 28ක් පුරාවට බුදුරජාණන් වහන්සේලා 512028 නමක් පහළ වෙලා තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ කියන්නේත් මේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ පිරිස විතරයි. එතකොට බැලුවොත් එහෙම ලෝකේ ඇත්තටම බැලුවොත් එහෙම මහා කාලයක මහා බුදු පියාණන් වහන්සේලා ප්‍රමාණය පහළ වෙලා තියෙනවා. එතකොට මතු අනාගතයටත් මේ ටික මේ න්‍යාය එහෙම්මම තමයි. එතකොට මේ කොච්චර බුදු පියාණන් වහන්සේලා පහළ වුණත් අන්න බුදුහාමුදුරුවෝ කියනවා ලෝකේ හැම බුදු පියාණන්ගේම අනුශාසනාව එකයි කියලා. එක ගාතාවක් කියලා කියනවා මෙන්න මේක තමයි මේ පදේ තමයි
බුදු පියාණන් වහන්සේගේ අනුශාසනාව. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි දන්නවා බණක් අහනකොට බුදු පියාණන් වහන්සේ කියනවා දැන් අපි කාලාම සූත්‍රයේ බොහෝ දෙනා මේ කතාව අහලා තියෙනවා. කාලාම සූත්‍රයේ වශයෙන් දන්නේ නැති වුණාට බොහෝ දෙනා අහලා තියෙනවා බුදුහාමුදුරෝ පොතක පතක තිබ්බ පළියට. ඊපස්සේ අම්මා තාත්තගෙන් නැත්තම් පරම්පරාවෙන් යමක් රැගෙන ආපු පළියට. ඊට පස්සේ අහවල් ශාස්ත්‍රවරු නැත්තම් ආගමික නායකයෝ ගුරුවරු කියලා තිබ්බ පළියට. මේ වගේ කාරණා මත දේවල් විශ්වාස කරන්න එපා. දේවල් තමන්ට ඈඳ ගන්න එපා කියන කතාව කියලා තියෙනවා. ඕක බොහෝ දෙනා දන්න කාරණාවක්. ඇත්තටම කිව්වොත් අර පිළිගන්න එපා කියපු ටික අපි දන්නවා. හැබැයි ඕකේ තව කාරණාවක් තියෙනවා. මොකද්ද? ඔව් පිළිගන්න කියපු ටිකක් තියෙනවා. අන්න ඒ කොටස ගැන කවුරුත් දන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කොහොමද දෙයක් පිළිගන්න කියලා කිව්වේ? දැන් කාලාම වැසියෝ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ. බුදු පියාණන් වහන්සේ මේ එක එක මේ ශාස්ත්‍රවරු ඇවිල්ලා අපිට එක එක බණ කියනවා. එක කට්ටියක් කියනවා නිවන් දකින්න පින් කරන්න මෙහෙම කරන්න කියනවා. තව කට්ටියක් කියනවා මෙහෙම කරන්න කියලා. තව කට්ටියක් මෙහෙම කරන්න කියනවා. එක එක ඒවා කියනවා. ඉතින් අපි කොහොමද හරි එකක් හොයාගන්නේ? එතකොට අන්නේ ප්‍රශ්නෙට දැන් ඇත්තටම මේක මේ ප්‍රායෝගිකව අපිට අද තියෙන ප්‍රශ්නයක්. දැන් අද ගත්තොත් එහෙම අද සමාජයේ ක්‍රම තියෙනවා එක විදිහට කියනවා. අර ඒ කාලේ අපි කියන්නේ 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා. ඒ වගේ අදත් එක දෘෂ්ටි තියෙනවා. හැබැයි මේ දෘෂ්ටි වලින් මේ එකක් තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ තෝරගන්න කියපු ක්‍රමයක් තියෙනවා. දැන් හරිම වැදගත් කාරණාවක් අපි සාකච්ඡාවකදීවත් මේ කතා වෙලා නැහැ. මේ අපි කතා කරන්නෙම මේ පිළිගන්න එපා කියලා තියෙන්නේ කොහොමද කියන එක විතරයි. පිළිගන්න කියලා තියෙන්නේ කොහොමද කියන එක කවුරුවත් කොහෙවත් එහෙම ලේසියකට කියන්නේ නැහැ. ලේසියකට කියන්නේ නැහැ. ඒතර පිළිගන්න කියපු ක්‍රමයක් තියෙනවා. මොකද්ද පිළිගන්න කියපු ක්‍රමය? අන්න ඒක තමයි ධර්මයට බහා බලන්න කිව්වා, විනයට සසඳා බලන්න කිව්වා. එතකොට ධර්මයට බහා බැලීමයි විනයට සසඳා බැලීමයි කියන්නේ මොකද්ද? දැන් ඕක කියපු ගමන් එකපාරට එනවා ධර්මයට බහා බලන්න. එතකොට අපේ ගතානුගතික බෞද්ධ පිරිස මං එහෙම කියන එක වැරදිද මන්දා නමුත් එහෙම කියන්නත් සිද්ධ වෙනවා. මොකද දැන් තියෙන මතේ මිනිස්සුන්ගේ හැසිරීම් වල හැටියට බෞද්ධ පිරිස මේ ධර්මයයි විනයයි කියන එක කියපු ගමන් ඔළුවට යන්නේ මොකද්ද? ධර්මය තියෙන්නේ කොහෙද? ත්‍රිපිටකේ. අන්න ත්‍රිපිටකේ. ත්‍රිපිටකේ සූත්‍ර සහ අභිධර්ම පිටකේ. විනය තියෙන්නේ විනය පිටකේ. එතකොට ධර්මයට බහා බලන්න විනයට සසඳා බලන්න කියලා කියපු ගමන්ම අපිට මොකක් කරගන්න වෙනවද? කියවන්න වෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම ත්‍රිපිටකේ දන්නේ නැත්නම් ඇත්ත තෝරගන්න බෑ. දැන් ඕක ඇත්තටම ප්‍රායෝගික ලෝකෙ වෙන්න පුළුවන් දෙයක්ද? හරි අමාරු කාරණාවනේ. දැන් අපි දන්නවා සුනීත සෝපාකල බණ අහලා නිවන් දැක්කා. චුල්ලපන්තක හාමුදුරු ගාතාවක්වත් මතක නැතුව ඒත් නිවන් දැක්කා. එතකොට කාල සිටු පුත්‍රයා වචනය මතක තියාගන්න ගිහිල්ලා ඒකත් මතක නැතුව නිවන් දැක්කා. එතකොට ඒ කට්ටියට එතකොට ධර්මයට බහා බලන්න විනයට සසඳා බලන්න කියන එක අදාළ නැද්ද? අදාළයි. ඊටත් වඩා මේ බුදු පියාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මුල් කාලේ දේශනා කරපු දේශනා ටික විතරක් අරගෙන එහෙමත් බෑනේ. එතකොට දැන් ත්‍රිපිටකේ සම්පූර්ණ නැහැ කීත හැකි. ඔව් අන්න ඒක. ඔව් මුල් 20 වසර ඇතුළත විනය ශික්ෂාවක් නැහැ. ඔව් පිටක කොහොමද පස්සේනේ හැදෙන්නේ? ශික්ෂාවකුත් නැහැ විනය. එතකොට විනය කියලා එකක් ඇත්තම නැහැ. දැන් එතකොට ඕවාද ප්‍රතිමෝක්ෂය විතරයි තියෙන්නේ. දැන් පළවෙනි දහම් දේශනාව කරනකොට එහෙම එකකුත් නැහැ. දැන් පස්සක තවුස එතකොට කොහොමද නිවන් දැක්කේ? එහෙනම් මේ ධර්මයට බහා බලන විනයට සසඳා බලන්න කිව්වම මේ ඊට වඩා අදහසක් මේකේ තියෙන්න ඕන. දැන් හොඳම කාරණාවක් තියෙනවා අපි ධර්මය කියන එක ගමුකෝ. ඒක ධර්මයේ ගත්තොත් එහෙනම් ධර්මය කියන්නේ මොකක්ද ලෝකේ? දැන් ධර්මය කියන එකට අපිට එක එක විග්‍රහයන් දෙන්න පුළුවන්. ධර්මය කියන්නේ මොකක්ද කියලා කෙලින් ප්‍රශ්නයක් කාගෙන් හරි අහුවොත් එහෙම මේකට උත්තර මහ ගොඩක් දෙනවා මිනිස්සු. ධර්මය කියලා කියන්නේ හොඳ නරකට, පින්පව් වලට, කුසල අකුසල වලට, යහපත් අයහපත් දේ බේරගන්න එකට මේ ආදී එක එක নানা ආකාර විග්‍රහ දෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ධර්මය කියන්නේ මොකක්ද? මේ ධර්මය කියලා කියන්නේ ලෝකේ තියෙන ධර්ම කියලා ටිකක්. ධර්ම කියලා කියන්නේ මේ ධර්මයට ළඟම වචනේ තමයි මොකද්ද?
ධර්මතා කියන වචනේ. දැන් ලෝකේ තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම දැන් අර විද්‍යාවේදීත් මේ කාරණාව ඇත්තටම භාවිතා වෙනවා. දැන් අපි ගත්තොත් දැන් අයිසෙක් නිව්ටන් අපි කියනවා මේ ගුරුත්වාකර්ෂණය හොයාගත්තා කියලා. දැන් ඒක පිළිබඳව විවිධ මතිමතාන්තර තියෙනවා. අපි සාමාන්‍යයෙන් පොදුවෙන් ගන්න අදහසත් එක්ක අපි කතා කරගෙන යමුකෝ. දැන් අයිසෙක් නිව්ටන් මේ ගුරුත්වාකර්ෂණය හොයාගන්න මොකක්ද පාවිච්චි කරන්නේ මේ මූලික නිමිත්ත වෙන්නේ? අපල් ගෙඩිය වැටෙන එක. ඇපල් ගෙඩිය බිම වැටෙන එක. දැන් අයිසෙක් නිව්ටන් ඔය බංකුව උඩ ඉඳගෙන ඉන්නකොට ඇපල් ගෙඩිය බිම වැටෙන්න කලින් ලෝකේ ඇපල් ගෙඩි බිමට වැටුනේ නැද්ද? ඊට කලිනොත් වැටුනේම බිමට තමයි. කවදාවත් ඇපල් ගෙඩි උඩට උඩ පාවුන්නේ නැහැ. මිනිස්සු උඩ පාවි හිටියේ නැහැ. එතකොට මේ ගුරුත්වාකර්ෂණය කියලා එකක් විද්‍යාවේදී හොයාගන්නත් කලින් ඉඳලම ඒක ඉඳලම එහෙම එකක් ලෝකෙ තිබිලා තියෙනවා. අදටත් තියෙනවා. ඒක අදටත් තියෙනවා. ඒක හෙටටත් එහෙමම තියෙනවා. එහෙනම් මේ හැම කාලෙටම දැන් අපි කිව්වොත් එහෙම ලංකාවේදී මං ඇපල් ගෙඩියක් බිම වට්ටනවා. මේ ඉන්දියාවට ගිහලා බිම වට්ටනවා. ඊටසේ ඇමරිකාවට ගිහලා කොහේ බිම වැට්ටුවත් ඇපල් ගෙඩිය බිම වැටෙනවම තමයි. දැන් මේ කෝප්පේ ගත්තොත් මේ කෝප්පේ අරගෙන මම මෙහෙම ඇතෑරියොත් එහෙම මේක බින්දෙනවා. ඒක ලෝකේ කොහෙට ගියත් මේක පොදු දරණ ස්වභාවයක්. එහෙනම් ධර්මයේ කිව්වේ මොකද්ද? දරණ ස්වභාවයක් වෙන්න ඕන. දරනවා කියලා කියන්නේ යමක් දරා සිටිනවා කියන එක. එතකොට දරා සිටින දේවල් බෞද්ධයාට, ක්‍රිස්තියානි කෙනාට, මුස්ලිම් කෙනාට, ඇමරිකානු ජාතිකයාට, ඉන්දියානු ජාතිකයාට, චීන ජාතිකයාට එහෙම කියලා වෙනසක් තියෙන්නේ බෑ. ධර්මයක් කියන එක ලෝකේ හැමතැනම පොදු දරන දෙයක් වෙන්න ඕන. දවසේ උදාවත් එක්ක ඉර පායලා දවසේ අවසානයත් එක්ක බැහැලා යනවා වගේ. දෙයට පිපෙන මල හවසට පර වෙනවා වගේ. කවුරු කොහොම මොනවා කිව්වත් නවත්තන්න කාටවත් බෑ. දැන් අපි කිව්වොත් එහෙම නෑ මේ බටහිරෙන් ඉර පායලා නැගෙනහිරෙන් බහින්න කියලා කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නෑ. මොකද නැගෙනහිර තියෙන්නේ ඉර නැගින පැත්ත. බටහිර කියන්නේ ඉර බහින පැත්ත. ඒක ලෝකේ ධර්මතාවය. තථාගතයන් වහන්සේ පහළ වෙලා ගුවත් නැගෙනහිරින් නැගලා බටහිරින් නැගලා නැගෙනහිරින් බහින්න කියලා ඒක කරන්න බෑ. එහෙනම් අන්න මේ ධර්මයක් කිව්වේ එහෙනම් දරණ ස්වභාවයක්. ධර්මතාවයක්. එහෙනම් ධර්මයට බහා බලන්න කිව්වේ අපි යමක් අහද්දි කවුරු කිව්වත් ස්වාමින් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, කවුරු මොනවා කිව්වත් යාළු ඔබේ මිතුරියක් යාළුවෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, ආච්චි සීයා වෙන්න පුළුවන්, පොතක පතක තිබ්බ වෙන්න පුළුවන්. කොහෙන් ගත්තත් අර අපිට දත්තේන සෝස් එක නැත්තම් අපිට දත්තේන මාධ්‍ය මොකක් වෙන්න පුළුවන්. මොන මාධ්‍යයෙන් අපිට දත්තය ආවත් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ ඒ දත්තය දරණ එකක්ද කියන එකට බහා බලන්න ඕන. ධර්මයට බහා බලන්න කිව්වේ ඒකයි. මේක ඕනම තැනකට ගැලපෙන දෙයක්ද? එහෙමයි. එදයි අදයි කියලා වෙනසක් නැතුව. ජාතීන්ගේ හැටියට වෙනසක් නැතුව. ජාතීන්ගේ හැටියට වෙනසක් නැතුව. ආගම්වල හැටියට වෙනසක් නැතුව. හැමෝටම ගලපන්න පුළුවන් දෙයක්ද? අන්න දරණමතා. දරණ ස්වභාවය ධර්මයට බහා බලන්න ඕන. ඒතර දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් එහෙනම් ධර්මයට බහා බලන්නද ඔය කියන ධර්මයේ ඉතින් ඔයගේ ධර්ම ඉතින් විද්‍යාවෙදිත් කියනවානේ. දැන් මම උදාහරණ ගත්තෙත් ගුරුත්වාකර්ෂණය. ඒතර ඒ වගේ තව දැන් නිව්ටන් නියම තියෙනවා. ඊට පස්සේ තව බොහෝ විද්‍යාවේ තියෙන කරුණු තියෙනවා. ඇත්තටම එකාතකින් ඒවා ධර්ම තමයි. මොකද ධර්මතා. ඔව් ඒවා ධර්මතා තමයි. මොකද හේතුව විද්‍යාව මේ චීන ජාතිකයට ඇමරිකානු ජාතිකයට කියලා ඇමරිකානු සයන්ස් ඇමරිකන් සයන්ස් චයිනිස් සයන්ස් කියලා සයන්ස් දෙකක් නැහැනේ. දැන් අපි ෆිසික්ස් ගත්තොත් එහෙම ඔක්කොම හොයාගන්න මේක තියෙන එක මොකක් හරි ධර්මතාවයක්. ඔක්කොම හොයාගන්න කවුරු මොන ජාතියේ විද්‍යාඥයා වුණත් එයා විද්‍යාඥයාගේ උපන් ජාතිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ ලෝකෙටම පොදු දෙයක් තමයි එයා හොයාගන්නේ. එහෙනම් එක පැත්තකින් ඒවත් ඒකේ ධර්මතා කොටසක් තමයි. හැබැයි එහෙනම් මේ ධර්මතා කියන්නේ ඔබට තේරෙනවද මේ ධර්ම ස්වභාවය ලෝකේ තියෙනවා. ඒවා එක එක කාලෙට මේ දේශනා කරනවා. ඒක තථාගතයන් වහන්සේ විතරක් නෙමෙයි ධර්මතා ලෝකෙට කියන්නේ. දැන් අපි දන්නවා ජ්‍යොතිෂ විද්‍යාව කියලා එකක් තියෙනවා. ඊට පස්සේ හස්ත ශාස්ත්‍රය කියලා එකක් තියෙනවා. ආයුර්වේද ශාස්ත්‍රය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තව ඔය අංක විද්‍යාව. ඊට පස්සේ
අංග මේ මොනවද දේහ ලක්ෂණ විද්‍යාව. ඒ නිමිති අනුනිමිති එක්ක ගන්න දේවල්. ඊට පස්සේ ඔය බටහිර පැත්තෙත් ඔය එක එක ශාස්ත්‍ර තියෙනවා. අපි ඔය ටැරොට් වගේ ගත්තොත් එක ශාස්ත්‍ර තියෙනවා. මේ ශාස්ත්‍ර මේ එක දවසට හැදිච්ච නෙමෙයිනේ. මේ කාලාන්තරයක් තිස්සේ අප්ඩේට් වෙවි ආපු දේවල්. හැබැයි මේ ආපු අය ගත්තහම මේව ගොඩක් වෙලාවට දැන් මේ මම මේ කියපු ශාස්ත්‍ර ගත්තහම මේවා අර භෞතික සාධක මත පදනම් වෙලා ආපුවා නෙමෙයි. දැන් බොහෝ වෙලාවට පෙරදිග විද්‍යාවන් කියන ශාස්ත්‍ර ගත්තහම දැන් මේ ලෝක සම්මතයෙන් අපි කතා කරත් පෙරදිග විද්‍යාව සහ අපරදිග විද්‍යාව කියලා ඔන්න දෙකක් තියෙනවා. මේ පෙරදිග විද්‍යාවයි අපරදිග විද්‍යාවයි දෙක ගත්තහම ලෝක සම්මතයෙන් ගත්තොත් පෙරදිග විද්‍යාඥයෙක් තමයි බුදු පියාණන් වහන්සේ සහ තව අය ගැන මේ සම්මත දර්ශනය කියන විෂය ඇතුලේ කතා කරනවා. එතකොට මේ පෙරදිග විද්‍යාඥයෝ බොහෝ වෙලාවට අර භෞතික සාධක මත නිකන් නැත්තම් මොකරි අර උපකරණයක් පදනම් කරගෙන භෞතික දෙයක් මත පදනම් වෙලා දේවල් හොයනවට වැඩිය ආධ්‍යාත්මිකව තමයි මේ දේවල් හොයාගෙන ගියේ. ඒතර මේ ධර්ම කියන ඒවා මේ මං කිව්වා වගේ එක එක විදිහට ලෝකේ තියෙනවා. එහෙනම් අපිට ඉස්සෙල්ලම එහෙනම් දෙයක් කරන්න ඕනේ අපි බහන්න ඕනේ යමක් කියනවා නම් ඒක ධර්මයට බහ බලන්න ඕනේ. ඒ කියන්නේ මේක ලෝකෙට තියෙන එකක්ද? මේ ලෝකෙ ගැළපෙන එකක්ද? මේ ලෝකෙ පිහිටපු එකක්ද මේ කියන්නේ? අර කියන්නේ පොළොවේ පය ගහලාද මේක කියන්නේ කියලා බලන්න කියන්නේ. මේක ලෝකෙ පිහිටපු දෙයක්ද? හැබැයි පිහිටපු දෙයක් විතරක් වුණාට විතරක් හරියන්නේ නැහැ. විනයට සැසඳෙන්න ඕන. එහෙනම් විනයට සැසඳෙන්න ඕනේ මොකද? මෙන්න මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂත්වය මෙන්න මේක. ධර්මයේ ලෝකෙට දේශනා කරා ඒ ධර්මයේ තියෙන විශේෂත්වයක්. බුදු පියාණන් වහන්සේ දුන්න ධර්මයේ විශේෂත්වයක් තියෙනවා. අන්න විනයට සසඳා බලන්න ඕන. දැන් ඕක ගත්තාම අපි දන්නවා බුදු පියාණන් වහන්සේ විනය ශික්ෂාපද පනවනකොට විනය ශික්ෂාපද පනවන්න හේතු මේ විස්තර කරනවා. ඊට පස්සේ පෙන්නනවා මේ විනය ශික්ෂාපද පැනවීම නිසා ලැබෙන ප්‍රතිලාභ 10ක් විස්තර කරනවා. මේ ප්‍රතිලාභ 10 මම 10ම දැන් කියන්නේ නැහැ. මේකේ අවසානයේට තියෙනවා විනය අනුග්‍රහය කියලා. කියන්නේ විනයට අනුග්‍රහය පිණිස. සාමාන්‍යයෙන් මොලයක් බුද්ධිය සිහි බුද්ධිය තියෙන මිනිස්සේ මේ පොත කියවුවොත් එහෙම ඒ මිනිස්සෙට ප්‍රශ්නයක් එනවා. මොකක්ද? විනය නීතියක් පනවනවා විනයටම අනුග්‍රහ පිණිස. අන්න හරි. විනය නීතියක් පනවනවා විනයටම අනුග්‍රහය පිණිස. ඔව් හරිනම් ඒක මේ භික්ෂුන් වහන්සේලාගේ පැවැත්මට අනුග්‍රහ පිණිස කියලා ආවනම් ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම එකකුත් තියෙනවා. එහෙමයි. දැන් අර 10 ඇතුලේ සංඝ සුට්ටුතාය සංඝ පාසුතාය දුම්මකුණම් පුග්ගලානන් නිග්ගහය හොම කීකි ඒවත් තියෙනවා. ඒවත් තියෙනවා. අන්තිමට ආයි අර එහෙම එකක් තියෙනවා. එතකොට දැන් අරක දැන් අපිට දැන් අර ටික තිබ්බේ නැත්නම් අඩුම ගානේ හිතන්න තිබ්බා. එහෙනම් මේ විනය අනුග්‍රහය පිණිස කියන්නේ මේ සංඝයා වහන්සේලාගේ ශික්ෂාකාමී බව පිණිස පැවැත්ම පිණිස කියලා. දැන් හැබැයි ඒක වෙනම කියලා තියෙනවා. වෙනම අපි ප්‍රයෝජනයක් විදිහට කියලා තියෙනවා. එතකොට මෙතන විනයානුග්‍රහය කියන්නේ ඒකට මොකක් හරි වෙන ඊට වඩා අදහසක් තියෙන්නම ඕන. එහෙනම් මෙන්න මෙතන මේ විනයානුග්‍රහය කිව්වේ මොකක්ද? මේක අපි සූත්‍ර වලට ඇවිල්ලා විස්තර කරද්දි පෙන්නනවා. තථාගතයන් වහන්සේ විනය කියන්නේ මොකක්ද කියන එක කියනවා. මොකද්ද? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කියලා තුනක් තියෙනවා. එහෙනම් මේ රාග දේශ මොහ කියන්නේ සරලව අපි අපේ භාෂාවෙන් කතා කරොත් එහෙම ලෝකේ ඇලෙන ගැටෙන ටිකක් තියෙනවනේ. අපිට මේ ලෝකේ සරලවම ගත්තොත් එහෙම ලෝකේ ඇලීම් හැදෙනවා ගැටීම් හැදෙනවා. එතකොට මේ ඇලීම් ගැටීම් දෙකත් එක්ක තමයි මේ ලෝකේ හැම දෙනාම ජීවත් වෙන්නේ. ඇලීම් ගැටීම් කියන එකට බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් කියලා ભેදයක් එහෙම නැත්නම් ಜಾති ආගම් කුලමල කිසිම ભેදයක් නැහැ. හැම ලෝක සත්වයාම ඇලෙනවා ගැටෙනවා. එතකොට මෙන්න මේ ඇලීම් ගැටීම් ටිකේ ප්‍රහාණයක් වෙන්න ඕන. ප්‍රහාණය කියලා කියන්නේ යටපත් වීම නෙමෙයි. දැන් යටපත් කරන ක්‍රමයක් තියෙනවා ලෝකේ. දැන් අපි ගත්තොත් එහෙම මනෝවිද්‍යාව කියන ක්‍රමයක්. කේන්ති ගියාම එකේ ඉඳන් 10ට ගණන් කරලා 10 ඉඳන් 1ට ගණන් ගන්න කියනවා. දැන් ඇත්තටම ප්‍රායෝගිකව ඒක කරොත් එහෙම සමහර වෙලාවට ඇත්තටම වැඩ කරනවා. කේන්ති හැබැයි ඊළඟ පාරත් මේ මනුස්සයට කේන්ති අන්න ඒකයි ප්‍රශ්නේ. ඊළඟ පාරත් කේන්ති යනවා. අපි කියමු ටික කාලයක් පොඩ්ඩක් ඕනනම් අල්ලන් ඉන්න පුළුවන්. හැබැයි ආයි කේන්ති යනවා. මේ වගේ ගත්තහම මේ කේන්ති යෑම කියන එකට සදාකාලික සොලියුෂන් එකක්. කියන්නේ නැත්තම් සදාකාලික විසඳුමක් නෑ. ඒ මොහොතට අර පාලනය කරගන්න විසඳුම් තියෙනවා.
එහෙනම් ප්‍රහාණය කියලා කියන්නේ සදහටම නැති වෙන්න ඕන. අන්න එකයි කියන්නේ යටපත් වීමයි ප්‍රහාණය කියන්නේ දෙකක් කියලා. එහෙනම් මේ ලෝකේ අර මම කියවා වගේ එක එක ධර්මතා තියෙනවා. එතකොට ওই ධර්මතා එක එක ආකාර වලින් හොයා ගන්නවා. සමහරු භෞතික ලෝකෙන් හොයා ගන්නවා, සමහරු ආධ්‍යාත්මික වශයෙන් හොයා ගන්නවා. දැන් බටහිර විද්‍යාව ගත්තත් මනෝ විද්‍යාව වගේ ගත්තාම ඒ මනස වැඩ කරන ආකාර ගැන දැන් ඔය මනෝ විද්‍යාව උගන ගන්න, මෝහන විද්‍යාව එහෙම උගන ගන්න අය දන්නවා. ඒ යාලත් යම්කිසි සීමාවක මේ ගවේෂණයක ඒ පරීක්ෂණ කරලා කේස් ස්ටඩීස් කරලා ගත්ත දත්ත මත ආපු නිගමන තියෙනවා. එතකොට ඒවා ඇත්තරම ලෝකේ මේ බොහෝ දෙනාට කියන්නේ මේ පොදුවේ මිනිස්සුන්ට දැන් මනෝවිද්‍යාව කියන එක මිනිස්සුන්ට බලපාන දෙයක් මිසක මේ ජාතියකට ආගමකට බලපාන දෙයක් නෙමෙයි. එතකොට මනුස්ස සිත කියන එකයි යාලා ගවේෂණය කරන්නේ. එතකොට මේ ධර්මතා එක එක ආකාරයෙන් තියෙනවා. ඒ ධර්මතා වලින් අර කිව්වා වගේ යම්කිසි කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ ওই තියෙන ඇලීම් ගැටීම්. හැබැයි ලෝකේ වෙන කොහෙවත් දහමක් නැහැ. රාගය, දේශය, මෝහය නැත්තම් මේ කියපු ඇලීම් ගැටීම් ටික සම්පූර්ණ ප්‍රහාණය කරන්න පුළුවන් දහමක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක තියෙන්නේ එකම එක තැනක විතරයි. ඒ තථාගත දේශනාව ඇතුළේ විතරයි. එහෙනම් තථාගතයන් වහන්සේ විද්‍යාව කියලා පැනෙන්නේ මෙන්න මේ අර රාග, දේශ, මෝහ ටික අයින් කරගන්න ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න, යථාර්ථයේ ඇත්ත තේරුම් ගන්න ඕන. අන්නේ යථාර්ථය තමයි බුදු පියාණන් වහන්සේ විද්‍යාව කියලා පැනෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පනෝපු විද්‍යාව අර මං කිව්වා වගේ කොච්චර බුදුවරු පහළ වුණත් එච්චරයි තියෙන්නේ. එහෙමයි. එතකොට මේ දැන් ඔය විද්‍යාවෙන් එක එක ධර්මතා හොයාගෙන එක එක ධර්මතා වලට එක එක විදිහේ මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කළා ඒවට එක එක දේවල් කියනකොට හරීම ඒ කියන්නේ මේ අර ලෝකයේ තියෙන නියම දැන් අරගොල්ලොත් හොයාගන්නේ සැනිසරේට සත්‍යයක්. මොකක් හරි ධර්මතාවයක් එහෙම නැත්නම් පවතින සත්‍යයක්. මේකත් බුදු පියාණන් වහන්සේ හොයාගන්න ඕන හොඳම සත්‍ය හොයාගෙන ඒක දේශනා කරා. ඒ කියන්නේ විද්‍යාඥයොත් කළා අන්තිමට විද්‍යාඥයන්ටත් හොයාගන්නව නම් හොයාගන්න තියෙන අන්තිම සත්‍ය ඕක. ඕක තමයි සත්‍ය. එතකොට දැන් අපි අහලා තියෙන දැන් ඔබ අහලා ඇති මේ දැන් ඔබ වහන්සේ අපි දහම් අපි සාකච්ඡා කරද්දී අපි දේශනා කරනවා ධර්ම දේශනාවල අර මේ ඇටේරියා කැලේ කොළවල උපමාවල කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ටිකයි දේශනා නොකරපු ටිකයි කියනවනේ. එහෙමයි. එතකොට ඔය බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි ඇයි බුදුහාමුදුරෝ ඩයිනෝසරස්ලා ගැන කිව්වේ නැහැ? එහෙමයි. ඇයි බුදුහාමුදුරෝ මේ භෞතික විද්‍යාවේ ඔය මේ સિદ્ધාන්ත ගැන අද විද්‍යාඥයෝ හොයාගන්න સિદ્ધාන්ත කිව්වේ නැත්තේ. කිව්වේ නැත්තේ ඇයි කියලා ඔච්චර මහා ශ්‍රේෂ්ඨයෙක් නම් ඇයි කිව්වේ නැත්තේ? එහෙමයි. ඇත්තම කතාව තමයි අර ඇටේරියා මේ කැලේ කොළවල උපමාවෙන් කියන්නේ මේ කියලා තියෙන්නේ මේ අතේ තියෙන එක කොළයයි. තව මේ මහා මුළු කැලේක කොළ තරම් ප්‍රමාණයක් තථාගතයන් වහන්සේ දන්නවා. හැබැයි දන්නවා වුණාට ඒව දේශනා කළා නෑ. ඒකට හේතුව තමයි ඔය දැන් අපි මේ විද්‍යාවෙන් දවසින් දවස දැන් මං හිතන්නේ ජෙනරේෂන්ස් දැන් මේ යන්නේ ක්‍රිස්තු වර්ෂ 2026. ඒක ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳන්ම අපි සයන්ස් කාලෙන් කාලෙට එදා ඉඳපු මේ සොක්‍රටිස්ලා ඇරිස්ටෝටල්ලාගේ කාලේ ඒ දාර්ශනිකයන්ගේ කාලේ ඉඳන්ම මේ විද්‍යාව අප්ඩේට් වෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ වෙනකොට සහ මේ තාක්ෂණික යුගය එනකොට පුනරුද්ධ යුගය එනකොට මේ කාලෙන් කාලෙට මේ විද්‍යාව කියන එක අප්ඩේට් වෙනවා. හැබැයි මේක මේ හොයාගෙන අර ලෝකේ ඇත්ත කෑලි හොයාගෙන ඇවිල්ලා අන්තිමට ලෝකේ කොච්චර හොයුවත් මේක ඉවර වෙන තැනක් තියෙනවා. තථාගතයන් වහන්සේ අර හොයාගෙන එන්න ඕන ටික ගැන කියන්නේ නෑ. අන්තිම ඉලක්කය විතරයි. අන්න තථාගතයන් වහන්සේ අන්තිම ඉලක්කය ගැන කතා කරා. මොකද අවුරුදු 80ක් ඇතුළත අර අන්තිම ඉලක්කයට අදාළ ටික කියන්නත් හරි අමාරුයි. ඒ කියන්නේ කියන්න නෙමෙයි ඇත්තටම අමාරු මේ මිනිසුන්ට තේරුම් ගන්න අමාරුයි. එතකොට අන්න ඒ තමන්ගේ ජීවිත කාලේ තමන්ගේ මහන්සිය අර මිනිසුන්ට දැන් ඔය හොයාගන්න ටික මේ ආයි කිය ඉන්න දැඟලුවේ නෑ තථාගතයන් වහන්සේ. මොකද ඒක උන්වහන්සේගේ කාලේ අපතේ යැවීම.
බොහොම සීමිත අවුරුදු 80ක් කියන්නේ මේ පොඩි කාලයක්. අපේ ජීවිත කාලයේ මේ උන්වහන්සේ අවුරුදු 80 වෙනුත් අවුරුදු 45යි මේ තථාගතයන් වහන්සේ කියන්නේ බුදු වුණාට පස්සේ අවුරුදු 45යි ජීවත් වුනේ. ඒතර මේ අවුරුදු 45 කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒතර මේ 45 ඇතුලේ අර මේ ලෝකේ අනිත් මිනිසුන්ට හොයාගන්න පුළුවන් ඇත්ත ටික කියන්න තථාගතයන් වහන්සේ වෙහෙසෙන එක අපරාධයි. ඒ නිසයි උන්වහන්සේ ඒවට වැඩි ફોකස් කරන්නේ නැතුව හැබැයි යම් තැන්වල ඒ දේවල් ගැනත් දේශනා කරපු තැන් නැතුවාම නෙමෙයි. ඒ වගේ විග්‍රහ කරපු තැන් තියෙනවා. දැන් ඇත්තම කතාව ගත්තොත් එහෙම ඔබ ප්‍රායෝගිකව හිතලා බලන්න තථාගත දේශනාව තියෙන ත්‍රිපිටකය ඇතුලේ. ඔය ත්‍රිපිටකය ඇතුලේ තියෙන පොත් ටික පොත් 57යිනේ තියෙන්නේ. මේ පොත් 57 ඇතුලේ අපි කියනවා 84000ක් ධර්මස්කන්ධේ බුද්ධ භාෂිත 82000කුත් ශ්‍රාවක භාෂිත 2000කුත් වශයෙන් මේක තැම්පත් වෙලා තියෙනවා කියලා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 45ක් කියපු බණ ටික මේ පොත් 57කට ලියන්න පුළුවන්ද? ප්‍රායෝගිකව හිතලා බැලුවොත් එහෙම අවුරුදු 45ක් තිස්සේ කියපු ඔක්කොම මේ පොත් 57 කියන්නේ මම මේ කියන්නේ ත්‍රිපිටකයේ වැරදි කියන එකවත් මේක බුද්ධ දේශනාව නෙමෙයි කියන එකවත් නෙමෙයි. නමුත් තව මහා කොටසක් තියෙන්න පුළුවන් කාලයාගේ ඇවෑමෙන් තාම මේ පොත්වලට ආපු නැති. එතකොට මේ දැන් අපි ඔකට හොඳම මේ උදාහරණයක් තමයි දැන් අපි දන්නවා ධම්සක් පැවතුම් සූත්‍රය. දැන් අපි අද ධම්සක් පැවතුම් සූත්‍රයයි කියලා කියන දේශනාව විනාඩි 45ක් යද්දී ඒ සූත්‍රය කියලා ඉවර කරන්න පුළුවන්. ඔය විනාඩි 45 පැය භාගයක් විතරට බැහැ භාගයකටත් වැඩියෙන් තියෙන්නේ අර මේ දෙවිවරු සාදුකාර දුන්න කොටස. ඇත්තටම දහම ගැන කියලා තියෙන කොටස ගත්තොත් එහෙම චතුරාර්ය සත්‍ය ගැන කරන විග්‍රහයේ කොටස ගත්තොත් එහෙම විනාඩි 15ක 20ක පොඩි කොටසක් තියෙන්නේ. හැබැයි අපි දන්නවා ත්‍රිපිටකයේම කියනවා මහවග්ගපාළියේ බුදු පියාණන් වහන්සේ බුදු වීමේ ඉඳන් එන කතාව විග්‍රහ කරගෙන එනකොට එතකොට එක රැයක් එළි වෙනකන් තථාගතයන් වහන්සේ මේ බණ කියනවා. එක රැයක් එළි වුණාම තමයි මේ කොණ්ඩඤ්ඤ මහරහතන් මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ තාපසයා සෝවාන් වෙන්නේ. ඊට පස්සේ ඉතුරු දවස් ටිකේ මට මතක විදිහට දෙන්නෙක් පින්ඩපාතේ වඩිනවා 3 දෙනෙක්ට බණ කියනවා. ඔය ආදී වශයෙන් මේ දවස් ගණනක් මේ පළවෙනි ධර්ම දේශනාව 5 දෙනාට 5 වතාවකට තමයි දේශනා කරන්නේ. ඒකට 5 දෙනෙක්ට 5 වතාවකට දේශනා කරනවා. මෙච්චර මේ ලොකු කාලයක් මේ දහම් විග්‍රහය කරනවා. හැබැයි අද අපි කියන ධම්සප්පවතුන් සූත්‍රයේ කෝ එක අදහස තියෙන ටික කෑල්ල ගත්තොත් විනාඩි 15ක් යන්නේ නැහැ ටික කියන්නේ. එතකොට ඒ කියන්නේ තව කොටසක් මේකේ මම මේ කියන්නේ දින ධම්සක් සූත්‍රේ වැරදි කියන එක නෙමෙයි. නම් මේ තියෙන්නේ ඒ අර කියපු සම්පූර්ණ දේශනාවේ සාරාංශයක් වෙන්නේ නැති. එතකොට සාරාංශය මේ අද අපිට ධම්සප්පවතුන් සූත්‍රයේ විදිහට ඇවිල්ලා තියෙනවා. නමුත් අර කරපු ඔක්කොම විග්‍රහය වල ටික එතන නෑ ඇත්තම කතාව. එතකොට එහෙනම් අපිට ඒකට ওই විදිහට ඒ කරපු දේශනාව දවස් 5ක් තිස්සේ දේශනා කළා. ඊට පස්සේ 5 දෙනාම සෝතාපන්න වුණාට පස්සේ තමයි මේ අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරලා නැවත 5 දෙනාම එකවර අරිහත් වෙන්නේ. මේක මහවග්ගපාළි දින කතාව. එතකොට අපිට තේරෙනවා මේ තථාගතයන් වහන්සේ කියපු අකුරක් නෑර මේ ත්‍රිපිටකේ නෑ. එතකොට යම් තැන්වල අපි නොදන්නවා වුණාට තථාගතයන් වහන්සේ මේ ලෝක විවිධ විද්‍යාත්මක අපි දැන් ඔය නූතන විද්‍යාවේයි කියන කාරණා ගැනත් දේශනා කරපු තැන් ඇති. නමුත් ඒ ටික මේ පොත්වලට ඇවිල්ලා නැත්නම් මොකද ඒවා දැන් මේ ධම්සප්පවතුන් සූත්‍රය වුණත් අච්චර කරපු දේශනාව මේ කොටසට ඇවිල්ලා තියෙන මේ තමයි හරය. අර ලොකු විග්‍රහයක් කරාට මේ තියෙන ටික තමයි හරය. එහෙනම් මේ හරයයි ගන්න ඕන. ඒක ලෝකේ වැදගත්ම ටිකනේ හරය. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේගේ විද්‍යාව කියලා කියන්නේ ආයි කවදට බුදුහාමුදුරන්ගේ කාලෙටයි අපේ කාලෙටයි කියලා දෙකක් නැහැ. විද්‍යාවල් එකයි තියෙන්නේ. නිවන් දකින්න ක්‍රම කියලා බුදුහාමුදුරන්ගේ කාලේ නිවන් දකින්න ක්‍රමයයි අපිට නිවන් දකින්න ක්‍රමයයි කියලා ක්‍රම දෙකක් නැහැ. එකයි තියෙන්නේ. ගෞතම බුදුහාමුදුරන්ගේ නිවන් දකින්න ක්‍රමෙයි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ නිවන් දකින්න ක්‍රමයයි කියලා දෙකක් නැහැ. එකයි තියෙන්නේ. එහෙනම් හැම කාලෙටම මේ විද්‍යාව එකයි. එහෙනම් අන්න ඒ නිසා මෙන්න මේ විද්‍යාව නොදන්න පිරිසක් ඉන්නවා නම් අන්නේ නොදන්න අයට කිව්ව විද්‍යාව නොදන්න නිසා එයාලා ඉන්නේ අවිද්‍යාවෙන් කියලා.
එහෙනම් ලෝක සම්මතයේ අපි දැන් මේ ලෞකික තාක්ෂණයත් එක්ක එන විද්‍යාව කියන මේ සයන්ස් කියන කාරණාවත් තමයි. එයාලා මේ භෞතික දේවල් මත පදනම් වෙලා තමයි දේවල් ඔබ්සර්ව් කරේ, ගවේෂණය කරේ සහ භෞතික කාරණා ටිකක් මත චුට්ට ඇත්ත හොයාගෙන යනවා. අපි අලුග්ගම ඉඳන් කොළඹට යනකොට බුදුහාමුදුරුවෝ විද්‍යාව කොළඹ වගේ. ඔව්. අනික මේ විද්‍යාඥයෝ අපි පෙන්නනේම අතරමඟදී හම්බෙන්න මොරටුව රත්මලාන පානදුර කළුතර ඒ ටික වගේ. එයාලා ඉතින් චුට්ට මේ මෙතනින් උන්න මේ අපි මේ ගාලු පාරට යනවා. ගාලු පාරේ පොඩ්ඩක් වටේ පිටේ බලනවා. ඊට පස්සේ එක පාලමක් හදා ගන්නවා. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනවා. ඔහොම චුට්ට යනවා ඉතින්. හැබැයි තථාගතයන් වහන්සේ කිව්වා කොච්චර ගියත් අවසානයේ මෙන්න මේ ලෝකේ කෝ එකක් තියෙනවා, යථාර්ථයක් තියෙනවා, කවුරුත් නොදන්නේ කවුරුත් පටලිච්ච එක තැනක් තියෙනවා. මේ හිත ඇස්සේ තියෙන පොඩි සිද්ධාන්තයක් තියෙනවා. මෙන්න මේ ගැටේ හින්දා තමයි මේ මිනිස්සු මේ තකහණියක් දඟලන්නේ. එහෙමයි. දැන් මේ බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්න විද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාව මුල් කරගෙන ඒ විද්‍යාව පදනම් කරගෙන තමයි මට හිතෙන්නේ අනික් විද්‍යාවලුත් තියෙන්නේ. ඔව්. මේ දැන් ගුරුත්වාකර්ෂණය පවා තියෙන්නේ. ඔව්. දැන් බුදු පියාණන් වහන්සේත් ඒව ගැන දේශනා කරලා තියෙනවා. එහෙමයි. දැන් ගුරුත්වාකර්ෂණයට තථාගතයන් වහන්සේ ප්‍රායෝගික විග්‍රහයක් කළා තියෙනවා. ගතියට අනුකූලව ලෝකයේ දේවල් මේ ගති ස්වභාවයන්ට අනුකූලව ඇදිලා තියෙනවා. ඒ ගති ඒ පිටනවා කියලා. අර එක උදාහරණ සූත්‍රයක් තියෙනවා මට ඒ සූත්‍රේ නම මතක නැහැ. ඒ සූත්‍රය විස්තර කරනවා අර මේ වීදුරු භාජනයක තියෙන තෙල් තියෙන මැටි භාජනයක තෙල් තියෙනවා. ඒ තෙල් බිඳුනහම ඒකේ මැටි භාජනයේ මැටි කොටස් ටික පහළටම මේ වතුරක මැටි භාජනයක තෙල් තියෙන මැටි බඳුනක් බිඳෙනවා. බිඳුනහම ඒකේ මැටි කොටස් ටික වතුරේ පහළටම ඇදිලා යනවා. ඊට තෙල් කොටස් ටික උඩ පහ වෙනවා. එනවනේ අන්න ඒ වගේ මේ ඒ ගති වලට අනුකූලවට ගතියට ගති ආකර්ෂණ නීමේ කියන එක තථාගතයන් වහන්සේ විස්තර කරලා දීලා තියෙනවා. එතකොට ඒ වගේ මේ ලෝකේ දැන් අපි අද ගත්තත් දැන් අපි ගමු ලෝකේ දැන් අතෑරියොත් බිම වැටෙනවා කියන න්‍යාය එහෙම කියන්න බෑනේ. දැන් අතාරින හැමදේම බිම වැටෙන්නේ නෑනේ. දැන් අපි හීලියම් බැලුන් එකක් අතෑරියොත් එහෙම ඒක උඩනේ යන්නේ. හැබැයි උඩ යනවා කියලා අසීමාන්තික උඩ යන්නෙත් නෑ. වායු ගෝලයේ තියෙන හීලියම් වාතයේ තියෙන තැනට ගිහිල්ලා ඒක එතනින් නවතිනවා. එතනින් එහාට අභ්‍යවකාශය දක්වා යන්නේ නැහැ. ඒතර අභ්‍යවකාශය දක්වා යනවා නම් ඊට වඩා වැඩි මේ වඩා සැහැල්ලු එකක්. ඔව් වැඩි සැහැල්ලුවෙන් වැඩි ප්‍රවේගකින් කටයුතු කරනවා. ඒතර අන්න ඒ ගති වලට අනුකූලව ඒ ගති ආකර්ෂණ නීමේ කියලා එකක් තියෙනවා. ඒතර ඒ වගේ ඔය කාරණා තථාගතයන් වහන්සේ යම් තැන්වල දේශනා කරලා තියෙනවා. නමුත් මේ මොන ධර්මයේ කොච්චර විද්‍යාවල හොයාගෙන ගියත් සරලම කතාව විද්‍යාවේ එන්ඩ් එකක් කියලා එකක් නැහැ. විද්‍යාවේ අවසානයක් කියලා එකක් නැහැ. එදත් හෙව්වා අදත් හොයනවා ඉදිරියටත් හොයාවි. හැබැයි තථාගතයන් වහන්සේගේ විද්‍යාව ඇතුලේ එදා තථාගතයන් වහන්සේ දේශනා කරේ අවසානයක් ගැන අද අපිට ඒ අහලා තේරුම් ගන්න අපි යන්නේ අවසානයකට. ඉදිරියට යමෙක් මේ ධහම අවබෝධ කරගන්නව නම් අවබෝධ කළා යා යන්නේ අවසානයකට. මේ ගමනක කෙලවරක් ගැන බුදු පියාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ විද්‍යාවල් දෙකක් ළඟින් යන්නත් පුළුවන් එක ටිකක්. හැබැයි භෞතික විද්‍යාව කියන එක ලෝකේ හැමදාම හොයනවා. තථාගතයන් වහන්සේ හොය ඉන්න එක නතර කරලා එතෙර වෙනවා. ඉතින් මේක බොහෝම විග්‍රහ කර ටිකක් දීර්ඝව විග්‍රහ කරේ දේශනාවක්. ඉතින් තථාගතයන් වහන්සේ කිව්ව අන්නේ විද්‍යාව මොකක්ද? නැත්තම් මේ ලෝකේ අවසානයට නැත්තම් නිමාවක් කරන ක්‍රමේ මොකක්ද කියන එක ගැන අපි ඉස්සරහට කතා කරමු නේද? එහෙමයි අපේ හාමුදුරනේ. ඉස්සරහට අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ධම්සර සෙවන සදහම් සාකච්ඡා මාලාව තුළින් අපි මේ නියම විද්‍යාව ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අපේ හාමුදුරනේ බොහොම පිං වටිනා සාකච්ඡාවක් අද සිද්ධ කළා අපි. ඒ වටිනා ධම් සාකච්ඡාවට ඔබ වහන්සේගේ කාලය ශ්‍රමය වැය කරපු ඔබ වහන්සේට බොහොම පිං කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
අද දවසේ මේ ආකාරයෙන් ඒ දම්සර සෙවන සදහම් සාකච්ඡා මාලාව පිළිමා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත වතාවක් ඔබට මේ වගේ ධර්මානුකූල විස්තරයක් විග්‍රහයක් ඔබට ඇතිවන ගැටලු පිළිබඳව අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අද දවසේ සාකච්ඡාවේ ඔබට ඇති වුණ ගැටලුවක් තියෙනවා නම් අපේ කලින් සාකච්ඡාවල ඇති වුණ ගැටලුවක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔබට ඔබේ ජීවන කටයුතු වලදී ඇතිවෙච්ච ගැටලු තියෙනවා නම් මේ අපේ දම්සර සෙවන මේ සාකච්ඡා මාලාවේ අපි ඔබට පහලින් මේ ඔබේ ගැටලුව කමෙන්ට් එකක් හැටියට අපිට එවන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඒ ගැටලුත් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ධර්මානුකූලව මේ ගැටලු වලට විසඳුම් ලබා ගන්න කියලා. එහෙනම් අද දවසට මේ සදහම් සාකච්ඡාව මේ ආකාරයෙන් නිමාවටපත් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. ධම්මෝ භාස ඇස් ඇත්තවුන් හට රූප දකිනු පිණිස